ජෝතික සින්දු අහන්න ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියේ. ඉතින් ඒ අතරතුර අපි යන්නේ තවත් ලස්සන සින්දුවක් බෙදන්න. හරි මම යනවා කොටදෝ පැත්තට චාලත් ඉන්නවා එකතු වෙලා ලස්සන සින්දුවක් අහන්න මග බලාගෙන ඉද්දී කට්ටිය ඔක්කොම මල්ලා මෙහෙම නම් එකතු කරගන්නම් චාලත් එහෙම කියද්දී ජෝතික සින්දුවක් ඇහුවේ දැන් ප්‍රියාගේ සින්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ. බලමු කවුද ඉන්නේ යාළුවෝ කියලා මේ වෙලාවේ සද්දෙට සෙත් අහන්න. කොඳගම් මුල පැත්තට මම යනවා රොබර්ට් ඉන්නවා අජිත් සුමිත් ඇතුළු කට්ටිය ඔක්කොමත් එකතු කරගෙන අපිත් ඉන්නේ සද්දෙටම සෙත් අහගෙන. සමහර කතා තියෙනවා සමහරුන්ට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ කියන කතා. සමහරු කියනවා මේ දුක්ඛිතන කතාවක් වුණත් ටිකක් සතුටක් දෙන විදිහට කියනවා. සමහරු සතුටු කතා කියනවා දුක්ඛිතන විදිහට. ඒ කියන්නේ කියන ස්ටයිල් එක සහ සිස්ටම් එකනේ එතන බලපාන්නේ. දැන් අන්දරේටත් උනේ ওই වගේ කතාවක්. මොකද රජතුමා දකින්න එක දවසක් රාත්‍රියක මහා අමුතු හීනයක්. හරි. රජතුමා මේ හීනේ දැකලා නැගිට වෙලාව විනම්ම හරිම ව්‍යාකූලතාවයකින් හිටියේ. රජතුමාට මේ දැන් ඒ වෙලාව විනම්ම නිින්දක් නැහැ. දැන් දවලුත් ඉන්න බෑ. මේක දැන් කොහොම හරි කාට හරි කියලා මේක විසඳ ගන්න ඕන. ඔව් හරි ප්‍රශ්නයක් ඇයි මේ වගේ හේනක් අපි දැක්කේ කියලා තමයි දැන්. දකින්න බෑනේ එහෙම. රජ කෙනෙක්නේ. මේවා රාජකීය හීන. රජහීන. ඊට පස්සේ මේ දැන් රජතුමා දැකලා තියෙන හීනේ තමයි රජතුමාගේ කටේ එකින් එක දත් ගැලවිලා දත් ටික ඔක්කොම වැටෙනවා දැකලා. මරු හීනේ හැබැයි. රජතුමාගේ දත් ටික ඔක්කොම වැටුණායින් පස්සේ දැන් මේ හීනෙන් රජතුමා කලබල වුණා. අන්දරේට කතා කරලා කිව්වා අන්දරේ මම මෙන්න මෙහෙම හීනයක් දැක්කා. මේක මගේ හිතට හරි වදයක්. ඔව්. මොකද කරන්නේ? සාමාන්‍ය ඔය හීන වලට තියෙනවනේ එක එක විදිහේ මේ පලාපල නේද තේරුම් එහෙම තියෙනවා. දැන් අපිට රජතුමා වුණත් කන්ෆියුස් වෙන්නේ නැති මොකක්ද මේ හීනට තේරුම කියලා නේ. ඔයා දත් වැටෙනවා එහෙම දැකලා නැහැ හීනේ. එකපාරක් දැක්කා. වැටුණු විදිහටම වුණා හැබැයි වැඩේ. හැබැයි මෙහෙමයි. ඔයා දත් වැටෙනවා කියසේ දත් ගලවනවා නම් මම දැකලා තියෙනවා. හරි කොහොමරි ගමන් නෑ. දැන් රජතුමාට කිව්වා රජතුමාට අන්දරේ පොඩක් කල්පනා කෙරුවා. මේක ඇත්තටම අවුල් හීනයක්. හරි. මෙහෙම දත් වැටෙනවා දැක්කොත් අවුල්. නමුත් රජතුමාට මේක දැන් අවුල් කියලා එකපාර කියන්න බෑනේ. ඔව්. එමුණොත් රාජ උදාසයට ලක් වෙන්න පුළුවන්. රජතුමාගේ හිත පෑරෙන්න පුළුවන්. අන්දරේ ටිකක් කල්පනා කරලා මොහොතකින් කියනවා රජතුමනි ඔබ වහන්සේ දිගු කාලයක් ජීවත් වෙනවා. ඔබ වහන්සේගේ ඥාතීන් රාජකීයන් සියල්ලන්ට වඩා ඔබ වහන්සේ ජීවත් වෙනවා. එහෙම කියලා කියනවා. හරි. රජතුමාට සතුටු හිතෙනවා. කියන්නේ මං ගොඩක් කාලයක් ජීවත් වෙනවා. මගේ අයට වඩා මං ජීවත් වෙනවා. රජතුමාට හරි සතුටුයි. ඉතින් රජතුමා තෑගි භෝග දෙනවා අන්දරේට. මේ ගැන ඉතින් රජතුමා සතුටුයි. වෙනවා. නමුත් මේක ඇත්තෝක නෙවෙයි කියලා ඇමති දැනන් ඉන්නවා. හරි. ඇමති රජතුමාව හිමීට හම් වෙලා කියනවා රජතුමනි අන්තරේ බොරුවක් කිව්වේ. මේ හීනේ එහෙම හීනයක් නෙවෙයි. මේක ඇත්තටම ගොඩක් අපල හීනයක්. අසුබ හීනයක්. ඔව් අසුබ හීනයක්. මේක අන්දරේ ඔබතුමාට ඇත්ත කිව්වේ නෑ. ඔබතුමාට බොරු කිව්වේ. මොකක්ද හීනේ තේරුම? රජතුමනි ඔබේ සියලු නෑදෑයි ඥාතීන් රාජකීයන් මැරිලා යනවා. වෙනස්ම විදිහේ හීන පලාපලයක් තමයි දැන් ඇත්තට මේක තමයි ඒ හීනේ තේරුම. මං ඉද්දි ඔක්කොම මැරෙනවා. ඒක තමයි ඇත්ත. රජතුමාට තරහා යන හොඳටම අන්දරේ අයි මට එහෙමනම් බොරු කිව්වේ කියලා. ඇත්ත කියන්න තිබුණා. අන්දරේව ගෙන්නනවා. ගෙන්නලා කියනවා මොකද්ද උඹ මේ කරපු බොරුව? මමත් අහලා තියෙනවා මේ මීන දැක්කම මෙහෙම තමයි වෙන්නේ. උඹ මට ඒ උනාට කිව්වේ මේක නෙවෙයි. අන්දරේ කියනවා රජතුමනි ඇමති කිව්වෙත් ඇත්ත මම කිව්වෙත් ඇත්ත. ඔව්. ඇමති කිව්වේ සියලු රාජකීයන් සහ ඔබේ ඥාතීන් මිය යනවා. ඔබ ජීවත් වෙනවා. මම කිව්වේ ඒ අයට වඩා ඔබ ජීවත් වෙනවා කියලා රජතුමනි. ඒක තමයි ඇත්ත. බලුවම ඉතින් කතාවේ වෙනසක් නෑ. ඒකයි ඇත්ත. ඇත්ත ඒකයි. සමහර ඕනම දෙයක් අපිට විදාකාරයෙන් කියන්න පුළුවන් නේද? එහෙනම් බැලුවාම ඇමතිත් හරි අන්දරෙත් හරි. කියන දෙයක් හිත රිදෙන්නේ නැතුව කියන්න. ඒක තමයි හරිම විදිය. මගේ ඔයා කියලා සිංගාවි ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියාලියා ඔබව පතාලා